කොහොමද යාලට ඉතින් සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට ඔයාලා මේ එකතුලා ඉන්නේ KD Master Academy YouTube channel එකේ තවත් episode video එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ thumbnail එකේ තියෙනවා වගේම 2026 new Korean skill test manufacturing and fishery. ඒ කියන්නේ නිෂ්පාදන අංශය සහ දීවර අංශයට skill test එක කොහොමද තියෙන්නේ කියන එක සම්බන්ධව තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් YouTube එකේ දැනට මම skill test එක ගැන කරලා තියෙන 2023 2024 2025ට යනකම් විතරයි. ඉතින් 2026ට අලුත් වෙච්ච අප්ඩේට් එක තමයි මේ විදියට මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වේවි කියලා. cut off mark එක ආවට පස්සේ ඔයාලට skill test එකට සූදානම් වෙන්නේ කොහොමද කියන එක ගැන idea එකක් ගන්න. ඉතින් ඔයාලා මගේ WhatsApp channel එකට සාමත් join වෙලා නැත්නම් පහල මම description එකේ වගේම පළවෙනි කමෙන්ට් බොක්ස් එකේ පින් කරලා තියන්නම් ඔයාලට ඒක ලින්ක් එක. ඒකෙන් ඔයාලට පොඩි පොඩි අප්ඩේට්ස් බලා ගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ සම්බන්ධව ඒ වගේම මොනවා හරි කොට එකක් එනකොට ඒ වගේ ගොඩක් අප්ඩේට්ස් මම ඒකේ දානවා. ඒ වගේම මගේ YouTube channel එකේ දානවා මම ගොඩක් දිග වීඩියෝස් විතරයි. ඉතින් අවශ්‍ය වෙලාවට ඔයාලට ලයිව් වීඩියෝ එකක් ඇවිල්ලා ඔයාලත් එක්ක ඩිස්කස් කරන්නත් මම අමතක කරන්නේ නැහැ. ඉතින් කලිනුත් ඩිස්කස් කරා ලයිව් වීඩියෝ ඇවිල්ලා අවශ්‍ය ප්‍රශ්න ගැන කතා කරා සාකච්ඡා කරා. ඉතින් අපිත් එක්ක එන්ගේජ්මන්ට් එකක් පවත්වාගෙන ගොඩක් අයට යන්න පුළුවන්. හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් කොරියාවට යන්න පුළුවන් E8 visa, E9 visa, E7 visa වගේ ගොඩක් ස්ටුඩන්ට් visa වගේ visa කැටගරි ගොඩක් සම්බන්ධව YouTube channel එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා ඒවත් අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙන්න මේ කොරියන් ස්කිල් ටෙස්ට් එකේ නිෂ්පාදන අංශයට අදාළ ස්කිල්ස් ගැන මුලින්ම. කොරියන් EPS topic exam එක කරාම cut off mark එකක් ආවයින් පස්සේ ඔයාලට PDF එකක් නිකුත් කරනවා ලංකාවේ SLBFE එකෙන්. ඉතින් ඒක එතන කලින් අපි පෙර දැනුවත් කිරීමක් විදිහට තමයි ඒක එන්න කලින් පෙර දැනුවත් කිරීමක් විදිහට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පොත් දෙකේ සිලබස් එකත් ඔයාලා දන්නවා වෙනස් වුණා. නිෂ්පාදන අංශයේ වගේම දීවර අංශයේ. එතකොට මේ විදිහේ ස්කිල්ස් ඔයාලට එන්න පුළුවන් කියන එක තමයි මම මේ විදිහට මේ වීඩියෝ එකෙන් කරන්නේ. එතකොට ඉදිරියට මෙන්න මේ ස්කිල්ස් දාලා මේ ඔයාලට ස්කිල් ටෙස්ට් එක තියෙන්න පුළුවන්. දෙවනි ස්ටෙප් එකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය තියෙනවා. ඒක තමයි වැදගත්ම කාරණාව. ඒක තමයි ෆිසිකල් ටෙස්ට් එක කියලා අපි කියන්නේ. පළවෙනි ටෙස්ට් එක වෙන්නේ EPS topic exam එක. අපි කියන්නේ ඒකට UBT ක්‍රමය යටතේ පවත්වන exam එක. එතනින් පස්සේ දෙවනි ස්ටෙප් එක විදිහට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයවත් ෆිසිකල් ටෙස්ට් එක. අපි එහෙම නැත්නම් කියන ස්කිල් ටෙස්ට් එක කියලා. මේකේ සම්මුඛ පරීක්ෂණය කියලා කොටස තියෙනවා. ඒක තුන්වෙනි කොටස විදියට. ෆිසිකල් ටෙස්ට් එක මොන අංශයන් වලටද තියෙන්නේ? ඒක නිෂ්පාදන අංශයට සහ දීවර අංශය කියන දෙකටම පොදුයි. හරිද? මේ නිෂ්පාදන අංශය දීවර අංශය විතරයි මේ පාර තියෙන්නේ ස්කිල් ටෙස්ට් එක. සේවා අංශයත් අයින් වෙලා තියෙනවා. ෂිප් බිල්ඩින් අංශයත් අයින් වෙලා තියෙනවා. එහෙම. එතකොට දීවර සහ නිෂ්පාදන අංශයෙන් විතරයි ස්කිල් ටෙස්ට් තියෙන්නේ. එතකොට නිෂ්පාදන අංශයේ ඉන්න සියලුම ළමයි කලින් ස්කිල් ටෙස්ට් එකේදී අපිට කරන්න තිබුණ නැති කොටසුත් ඔයාලට කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ අංශ දෙක ගැන විතරයි අපි කතා කරන්නේ මේ වීඩියෝ එකෙන්. අද වීඩියෝ එකෙන් කරන්නේ නිෂ්පාදන ෆිසිකල් ටෙස්ට් එකේ පළවෙනි කොටස ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. ඉතින් දැන් ඒගොල්ලෝ දාලා තියෙන විදියට කොරියන් SLBFE එකේ එක්ක සම්බන්ධලා තියෙන කොරියන් එම්බසි එකෙන් දාලා තියෙන විදියට මේ පාර නිෂ්පාදන අංශයේ අනුකාණ්ඩ නැහැ. ඒක විශේෂයෙන්ම කියන්න ඕන අනුකාණ්ඩ නැහැ. නිෂ්පාදන අංශයට අදාළ සියලුම ක්‍රියාකාරකම් ඔයාලට පුරුදු වෙන්න වෙනවා. මොන එකෙන්ද ඒ විදිහ කියලා දන්නේ නැති නිසා. පළවෙනි එක අපි දන්නවා පින් බෝඩ් එක. ඒක ගැන කියන්නම් මුලින්ම. ඔයාලා මේවා හරියට ඔලුවට ගන්න සවන් දෙන්න. ඒක නිසා තමයි මම මේකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක්වත් දාන්නේ නැත්තේ. ඔයාලට හරියට මේ ටික අහගන්න ඕන නිසා. පින් බෝඩ් එක ගැන කියන්න ගත්තොතින් ඒක විනාඩියක කාලයක් දෙනවා පින් ටික දාන්න. පින් 36ක් තියෙනවා. පාට දෙකකින් දෙනවා. කළු පාටයි සුදු පාටයි දෙන්න පුළුවන්. රතු පාටයි කොළ පාටයි දෙන්න පුළුවන්. පාට දෙකකින් කොහොම හරි දෙනවා ඔයාලට පින් බෝඩ් එක සහ සයිසස් වෙනස්. ඉතින් ඒක ගැන ඔයාලා මේ ඒ PDF එක හම්බුනට පස්සේ බලා ගන්න පුළුවන්. නැත්නම් අපේ channel එකේ තියෙනවා පින් බෝඩ් එක දාන විදිය ගැන. ඒ වීඩියෝස් උත් ගිහිල්ලා බලන්න පෙර වර්ෂයන් වල පින් බෝඩ් එක පුරුදු වෙච්ච ළමයින්ගේ වීඩියෝස්.
ඉතින් ඒකට කොහොම හරි මේක ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු 100ක මේ ටෙස්ට් එකක් මේක. ඉතින් මෙන්න මේ පින් බෝඩ් එක කියන එක ලකුණු ඒ කියන්නේ 100ම ඔයාලට ගන්න පුළුවන් හරිම ලේසියෙන් විනාඩියක කාලයක් ඇතුළත මේ පින් ටික දාන්න තියෙන්නේ සයිසස් වලට හරියන්න පාට දෙකෙන්. හරි. දෙවෙනි එක තමයි ළමයි ප්ලයිවුඩ් නිවැරදිව හරිද සවිකර ඒවා බාධාවකින් තොරව සම්බන්ධ කරන්න ඕන. ප්ලයිවුඩ් කියන එක කලින් අපිට ඒ කියන්නේ ලී කෑලි දෙකක් තියෙන්නේ එහෙම. එතකොට මේ ලී කෑලි දෙක ගත්තොතින් ඒකේ එක කෑල්ලක් සහ අනෙක් කෑල්ලට දෙක සමානයි. හරිද? ඒ දෙක අතර පොඩි හිඩසක් තියෙන විදියට මිලිමීටරයක් තියෙන විදියට ඔයාලට මේ කැබලි දෙක සවි කරන්න තියෙනවා සරණේරුවකින්. හරිද? පොඩි සරණේරුවක් වගේ එකක් දෙනවා. අන්න ඒක ඔයාලට නඩදාලා සවි කරන්න තියෙන්නේ. ඉතින් ඒක ලේසි ක්‍රියාකාරකමක්. ඔයාලට මේ ක්‍රියාකාරකම් සියල්ලක පුරුදු කරනවා. කලින් නිෂ්පාදන අංශයේ ඔය සැකසුම් අංශය සහ ඔය කියන්නේ අසුරුම් කරණය කියලා දෙකක් තිබුණානේ අනුකාණ්ඩ. දැන් එහෙම අනුකාණ්ඩ විදියට ඔයාලට ටෙස්ට් එක තියන්නේ නැහැ මේ පාර. මේ පාර මොන විදියට ඒ විදි කියලා අපි දන්නේ නැති නිසා තමයි මෙන්න මේ දේවල් ඔක්කොම ඔයාලට කියලා දෙන්නේ. හරිද? මේ සරුණේරුව උඩ පැත්තට වහන්න පුළුවන් වෙන විදියට තමයි මේක සවි කරන්න ඕන. හරිද? ඒකට විනාඩි 2ක් දෙනවා ගලවන්න වෙලාවක් විදියට ස්ක්‍රූප් වෙන 6ක් අල්ලන්න ඕනේ ඒකට. ඉතින් ඊට පස්සේ චොංගි තරීල දෙකක් දෙනවා එකට. ඒ වගේම ඇන ටික එහෙට මෙහෙට වෙන්න නැති වෙන්න මේක කරන්න ඕන. ඒ වගේම බෝඩ් එක එකිනෙකට ලං කරනකොට පරතරය මිලිමීටර 1ක් වෙන්න ඕන. ඉතින් ඒක ඔයාලට පුරුදුනාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම ලේසියෙන් කරන්න පුළුවන් ස්කිල් ටෙස්ට් එක. තුන්වෙනි එක ගත්තට පස්සේ බර මැනීම මිනුම් සහ කපන වැඩ කියලා අපි මේවට කියනවා. තුන්වෙනි එකේ බර මැනීම નિયમિત බර ප්‍රමාණයක් දෙනවා. ඒ බර ප්‍රමාණය තරාදියක තියලා බර හරියට මනින්න ඕන. තරාදියේ කවුන්ට් වෙන බර ප්‍රමාණය කොලයක ලියන්න ඕන. ඒකට තප්පර 30යි දෙන්නේ. ඒ වගේම යකඩ පට්ටමකට දිග මනින්න ඕන. ඒකේ වර්නියර් කැලිපරයකින් තමයි ඒක කරන්න තියෙන්නේ. ඒ වගේම මේ පට්ටමේ විස්කම්බය මනින්න ඕනේ. ඒකටත් දෙනවා වර්නියර් කැලිපරයක්. එතකොට ඒ කම්බියක් ගත්තොත් ඒ කම්බිය අඬුවකින් කපලා ඒ කම්බියක දිග මැනීමටත් මේ විදියට වෙනවා ඔයාලට. ඉතින් ඒ ක්‍රියාකාරකම් ඔයාලට සියල්ලක්ම පුරුදු කරන ඔයාලගේ ස්කිල් ක්ලාස් වල හොඳ ස්කිල් ක්ලාස් එකකට ඔයාලට යන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. මේ දල අවබෝධයක් ගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ දෙකටම තප්පර 30 ගානේ මිනිත්තුවක් දෙනවා. හතරවෙනි එකට යමු. පයිප් බෝල්ටින් ඇගීම් කාලය මුළු කාලය විදියට දෙනවා මිනිත්තු 7ක්. සවි කරන්න මිනිත්තු 4යි, ගලවන්න මිනිත්තු 3යි. ඒ කියන්නේ විනාඩි 4යි විනාඩි 3යි ඔයාලට දෙන්න සවි කරන්න සහ ගලවන්න. ඒවා සෙට් කරන්න රටාවක් එහෙම තියෙනවා. ගලවන්නත් එහෙමයි. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. රටාවට අනුව වැඩේ පුරුදුනාට පස්සේ වැඩේ කරගන්න පුළුවන් අපිට. මේකෙන් බලන්නේ ඔයාලගේ වේගය, කාර්යක්ෂමතාවය, හැදීමේ ස්ථායීතාවය වගේ දේවල් තමයි මෙන්න මේකෙන් බලන්නේ ස්කිල් ටෙස්ට් එකෙන්. ඉතින් මෙයාලගේ සයිට් එකේ මේ සම්බන්ධව වීඩියෝස් තියෙනවා ඔයාලටත් ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ස්කිල් ක්ලාස් වල උගන්වනවා. ඒ නිසා ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට දලා අවබෝධයක් ගන්න තමයි මේ වීඩියෝ එක කරන්න කියලා මම ඔයාලට මුලින්ම කිව්වා. පස්වෙනි එක ග්‍රයින්ඩර් භාවිතය. ග්‍රයින්ඩරේ කෑලි සෙට් කරන්න ඕන එකට ගත්තොතින් ඒකට මිනිත්තු 1ක් දෙනවා. ඒ කියන්නේ විනාඩි 1 කාලයක් දෙනවා. ගලවන්න විනාඩිය කාලයක් දෙනවා. ග්‍රයින්ඩරේ කෑලි සෙට් කරන්න පුළුවන්. හරිද? එතකොට සේෆ්ටි ගාඩ් දාගෙන තමයි ඒක කරන්න දෙන්නේ. එතකොට ඒක නිසා ඔයාලගේ අතපය වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තද කරලා ඒක ඔක්කොම මේ හයි කරලා ඉවර වෙලා ඔයාලට තියෙන්නේ ඒක ප්‍රැක්ටිස් වුණාම ලේසි. හයි කරලා ගලවන්න හැම තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාලට කියලා දෙනවා ස්කිල් ක්ලාස් වල. 6 වෙනි එක නිෂ්පාදන ඇසුරුම්. තබලු වගේ ඇට 30ක් දෙනවා. හරිද? භාජන 3ක් දෙනවා. ඒ පාට 3 හෝ ඒ දෙන ප්‍රමාණය ඒ කියන්නේ එක ඇටයක් ගානේ ඔයාලට වෙන් කරලා දාන්න තියෙනවා පෙට්ටි වලට. එතකොට ඒ භාජන පෙට්ටි කියලා කියන්නේ භාජන. හරිද? භාජන දෙන්න පුළුවන්, පෙට්ටි දෙන්නත් පුළුවන්. එතකොට 10 ගානේ දාන්න කිව්වොත් ඒගොල්ලෝ කියන ප්‍රමාණය අනුව ඔයාලා දාන්න තියෙන්නේ. පොඩි යට තියෙන්නේ. අර ඔයාලට තෝරන්න පුළුවන් හැකියාව තියෙනවද කියලා තමයි මේකෙන් බලන්නේ.
ඉතින් ඊට පස්සේ රටාවක් දෙනවා. එයාලා ඒ රටාව අනුව ඒක පැකට් එකකට දාලා කම්ප්ලීට් කරලා පෙන්වන්න වෙනවා. ඒකෙදි ඔයාලට මොනා හරි රූපයක් පෙන්වනවා යාලා. හරිද? ඒකේ තියෙන විදිහට තමයි ඔයාලා මේක මිනිත්තුවක් ඇතුළත අර භාජන වලට වෙන් කරපු ඒ වගේ අරගෙන අර පැකට් වලට දාන්න තියෙන්නේ. හරිද? පැකට් උත් දෙනවා. ඔයාලට කාලයක් කියනවා. මේ ඔක්කොම පුරුදු කරනවා. අර දල අවබෝධයක් ගන්න ඕන නිසා තමයි මේ ටික කියන්නේ විස්තරයක් විදියට. අනිත් එක තමයි පැලට් පැටවීම 7 වෙනි එක. පෙට්ටි 36ක් තියෙනවා රටාවකට දාන්න තියෙන්නේ. මිනිත්තුවයි තප්පර 40ක් දෙනවා. ඒකට රටා කිහිපයක් පුරුදු වෙන්න ඕන. එකවරකට පෙට්ටි 3යි ඔයාලට ගෙනියන්න දෙන්නේ. ඒ පැලට් එකට පෙට්ටි පටවන්න තියෙන්නේ. ඉතින් මේ දේවල් ඔයාලට මේ ස්කිල් ක්ලාස් වලින් උගන්වනවා. හරිද? ඉතින් ඔන්න ඔය ක්‍රියාකාරකම් 7 තමයි නිෂ්පාදන අංශයට තියෙන්නේ. දීවර අංශයට තියෙන ටික ඔයාලට මම තවත් වීඩියෝ එකකින් අරන් එන්නම්. නිෂ්පාදන සහ දීවර අංශයේ රැකියාව ගැන කියනකොට දැනටමත් ඔන්න ලබන පාර කෝට එකක් එනවා. ඒ කියන්නේ මේ මාර්තු මාසයේ කෝට එකක් එනවා. ඉතින් නිෂ්පාදන සහ දීවර අංශෙන් ගොඩක් අය දැන් වෙබ් එකෙන් අයින් වෙනවා. අවුරුද්ද සම්පූර්ණ වෙලා ඔන්න මේ වගේ කතාවක් යනවා. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඒ කෝට එක සම්බන්ධවත් ඔයාලට දැනුවත් කිරීම කරන්නම්. ওই ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ ස්කිල් ටෙස්ට් එක සම්බන්ධව. ෆිෂරින් ගැනත් අරන් එන්නම්. හරි. ෆිෂරින් වලත් මේ වගේ දේවල් තමයි තියෙන. සාමාන්‍ය ලොකු දේවල් නැහැ. හරිද? ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මොනවා හරි ගැටලුවක් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න පහලින්. ඔයාලගේ කමෙන්ට් බොක්ස් එක ඔයාලට විවෘත කරලා තියෙනවා ඒකට. මොනවා හරි ඔයාලට ලයිව් වීඩියෝ එකක් ඇවිල්ලා මේ ගැන ඩිස්කස් කරන්න ඕන නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ලයිව් එකක් එන්න කියලා. එහෙම නොතින් වෙලාවක් තියෙන වෙලාවක් බලලා ඉක්මනින්ම ඔයාලට ලයිව් එකක් අරන් එන්න. හරි එහෙනම් හැමෝටම මේ කියපු දේවල් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. නොතේරෙන දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. හැමෝටම ජය වේවා.